කරු සුනිල් හඳුනේත් ඇමතුමා මිනිත්තු 10ක කාලයක් ලැබෙන ඔබතුමාට. කරු සභාපතිතුමනි පිළිතුරු දෙන්න කාරණා කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවක් අදහස් දැක්වුවා. ඒකෙදි මම මේ පාර්ලිමේන්තුවේ මේ අයවැය විවාද කාලෙම දැක විශේෂත්වය මම හිතන ඔබතුමාත් දකින්න ඇති. අපේ චාමර සම්පත් හිටපු රාජ්‍ය ඇමතුමා විපක්ෂ මන්ත්‍රීතුමා ඉතාම සාමකාමී විනීත කතාවක් කරා. ඒ කියන්නේ වෙනදට ගොඩාක් ආවේගශීලීව කතා කරන චාමර සම්පත් මන්ත්‍රීතුමා ඉතාම සාමකාමී කතාවක් කළා. ඒකට හේතුව දන්නවද? ඒකට හේතුව දන්නේ එතුමයි මමයි. එතුමත් දන්නවා මමත් දන්නවා. මොකද හේතුව එතුමා අපේ අමාත්‍යාංශයේ කලින් රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට ඉඳලා තියෙනවා. එතුමාම කියපු විදිහට මණික්කා ස්වර්ණාභරණ අධිකාරිය කොටස බාරව. එතුමාට බාධිය තියෙන එක කොටසයි. ඒ කොටසේ වෙච්ච දේවල් එතුමත් දන්නවා මමත් දන්නවා. ඒක නිසා එතුමා ඉතාම පරිස්සම් සහගතව තමයි කතා කරේ. මම එක උදාහරණයක් කියන්නම්. ඒ වෙනුවෙන් දිවුරුම් පෙත්සමක් දිවුරුම් සහතිකයක් දීලා තියෙනවා. මම ඒ දිවුරුම් සහතිකයත් හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන්න කියලා ඉල්ලා සිටිනවා ගරු සභාපතිතුමනි. ලෝටස් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය 2020 තරඟකාරී ලන්සු කැඳවීමකදී හෙරණියාවක මැණික් පතලේ ව්‍යාපෘතියට ලන්සු තිබ්බා රුපියල් මිලියන 140ක්. රජයේ බදු මුදල් සහිතව සියල්ල මැණික් පතල් ව්‍යාපෘතියකට. හැබැයි 2020 මේක ලන්සු කැඳෙවුවට මේක 2023 වෙනකම් සිද්ධ වුණේ නැහැ. අවස්ථා කිහිපයකින් මේ කිවිසුම අලුත් කර ගියා. ඊට පස්සේ එතුමලා අපට ලියුමක් කෙව්වා. ඒ ලියුමත් මම හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒකෙදි කියනවා මීට පෙර සභාපතිතුමා වූ විරාජ් මහතා අප වෙත දන්වා සිටියේ මේ සඳහා හිටපු ගරු අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමාගේ අනුමැතිය ලබා ගන්නා ලෙසය. නමුත් මේ අනුමැතියක් අවශ්‍ය බව ගිවිසුමේ සම්බන්ධ කරුණුවල කාරණාවල ඇතුළත් කිරීම අතරතුර නිල වශයෙන් සඳහන් නොකළ බැවින් අදාළ උපදෙස් සැක සහිත විය. ඒ කියන්නේ මෙතුමන්ලගේ ගිවිසුමේ තිබිලා නැහැලු අදාළ ඇමතිවරයාගේ අනුමැතියක් අවශ්‍යයි කියලා. එමෙන්ම හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා විසින් ඔහුගේ මැතිවරණ බල ප්‍රදේශය තුල සිදු කරන සුබ සාධක සහ අනිකුත් ව්‍යාපෘති සඳහා අනුග්‍රහය සහ දායකත්වය ලබා දෙන ලෙස කිහිප වරක් ඉල්ලා සිටි බවද ඔබගේ අවධානයට අප යොමු කිරීමට අප කැමැත්තෙමු. ඒ කියන්නේ මට ඒක දිවුරුම් ප්‍රකාශෙත් තියෙනවා. එමෙන් උක්ත ලන්සු තැබීමකින් ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරියට රුපියල් මිලියන 140ක් වූ විශාල මුදලක් ආයෝජනය කළ සමාගමක් ලෙස මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු සහ කරුණු කාරණාවලට කිසිසේත් අදාළ නොවන අතිරේක අනුග්‍රහ කිල්ලීම් මෙලෙස ඉදිරිපත් කිරීම සුදුසු නොවන බව අපගේ දැඩි විශ්වාසයයි. තත්ත්වය එසේ නමුදු අප විසින් අවස්ථා කිහිපයකදී අමාත්‍යතුමාගේ ඉල්ලීම් ඉටු කිරීමට දායක වූ අතර අදාළ සීමාව ඉක්ම වූ ඉල්ලීම් අප විසින් අනුගමනය කරනු ලබන ව්‍යාපාර ආචාර ධර්ම හා සදාචාර පද්ධතීන්ට අනුකූල නොවන නිසා ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළෙමු. ඒ කියන්නේ වැඩෙත් පොඩ්ඩක් ඒගොල්ලෝ දායක වෙලා ඒක ටිකක් සීමාව පැනලා යනකොට දරා ගන්න බැරි වුණාම ඒක නවත්තලා. ඊට පස්සේ අවදානට ගත යුතු කාරණේ වන්නේ අපගේ මෙම ව්‍යාපාර ආචාරධර්ම පද්ධතියට අදාළ තීරණය හිටපු අමාත්‍යතුමා විසින් සභාපතිතුමන් ලෙස ගිවිසුම අදාළ ලියකියවිලි අත්සන් කිරීමට අවසර නොදීමට හේතුපාදක කර ගැනීමයි. ඒක තමයි හේතුව වෙලා තියෙන්නේ ගිවිසුම අත්සන් නොකරන්න. එහෙනම් මෙන්න මේක තමයි මේ වගේ කාරණා. මේ එකක් විතරයි. ඉතින් තව තියෙනවා සිමෙන්ති සංස්ථාව ගැන එතුමා කිව්වා. සිමෙන්ති සංස්ථාවත් එක්ක ආශා මිනරල් කියලා ආයතනයක් නඩුවක් කියනවා දැන් මේ වෙනකොට. ඒ ආශා මිනරල් කියන ආයතනේ නඩු කියන හේතු වෙලා තියෙන්නේ ඒ වගේම තමයි ඒගොල්ලන්ට බලපත්‍ර ලබා දෙන්න කියලා කටයුතු කරලා තියෙනවා. ඒ බලපත්‍ර ලබා දීමේදී ක්‍රියාවලියක් සිද්ධ වෙලා තියෙනවා. මම මේක මෙතන කියන්නේ නැහැ මොකද දැනට නඩු කටයුත්තක් තියෙන නිසා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙනවා. ක්‍රියාවලියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය තමයි අර්බුදේ. දැන් එතුමා කිව්වනේ රත්නපුරේ හිටපු අපේ නීති අධ්‍යක්ෂිකාව ප්‍රියන්ති හරියට වැඩේ කරන්නේ නැහැ කියලා. එයා කිව්වේ ප්‍රියන්ති විහා වෙලා ඉන්න කැෂියර් අපේ ආයතනයේ ඒතන ගැටුමක් තියෙනවා කියලා. අපේ අමාත්‍යාංශ කිසිම ආයතනයක අයට එක ආයතනෙම ඉන්න අයට කසාද බඳින්න බාධාවක් නැහැ සභාපතිතුමා. කසාද බඳින්න පුළුවන්. එහෙම අපි බාධා කළා නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ අය අතර කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ සම්බන්ධ ඔය වගේ පැමිණිලි තිබුණා. පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පහත්වල තියෙනවා. නිර්දෝෂීභාවය ඔප්පු වෙලා තියෙනවා. ඒක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරලා තියෙනවා. ගැටලුවක් නැහැ.
ඒගොල්ලෝගේ පෞද්ගලික ප්‍රශ්න දෙක අපි දන්නේ ඒවා අපි හොයන්නෙත් නැහැ. මෙතන තියෙන ප්‍රශ්න තමයි මේ පතල් ලයිසන් දෙන එක දේශපාලන සූදුවක් බවට පත් වෙලා තිබ්බේ. නයින් බණ්ඩාර මන්තුමත් දන්නවා ඔබතුමා දන්නවා ඒ කාලේ පතල් ලයිසන් දුන්න විදිය කොහොමද කියලා. සූදුවක් වෙලා තියෙන්නේ මේක. මේක ජාවාරම. ඒ ජාවාරම අපි නවත්තලා තියෙනවා. හැබැයි ජාවාරම නැවැත්තුවම අපිට දැන් එන්ෆෝස්මන්ට් වල නිලධාරීන් මදි. නීති නිලධාරීන් මදි. දැන් ෆයිල් කොට ගහනවා ඇත්ත. අපි දැන් ඒක නිසා අපේ ඉල්ලීම් කරලා තියෙනවා රජයෙන් අපිට මේකට නීති නිලධාරීන් බඳව ගන්න අවස්ථාව දෙන්න කියලා. මොකද ඒගොල්ලන්ට ඒ කාලේ මේක නීති නිලධාරීන් අවශ්‍ය නැහැ. වැඩේ කරගෙන ගියා. පතල් කියන්නේ ඖෂධ වගේම මාපියාවක්. බිස්නස් එකක්. ඉතින් අපි කියනවා අපි හොයලා බලලා අවසර දෙන්නේ අපට වැඩක් නැහැ වෙන් ගැහිලි ගහන්න. එතකොට ගහන්න නැති අයට විරුද්ධව ඒගොල්ලෝ ඇවිල්ලා මේ තව නිලධාරීන් කියනවා මෙතන කියනවා වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මම මේ කියන්න ඕන පළවෙනිම දේ. දැන් හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා එතුමා කියන ප්‍රතිපත්ති අපේ ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැහැ කියලා. ඒක හරි. ගැලපෙන්නේ නැති නිසානේ අපි දෙගොල්ලා දෙපැත්තකින්. ඒ විතරක් නෙමෙයි එතුමාලගේ ප්‍රතිපත්ති මෙච්චර කාලයක් ජනතාව පිළි අරගෙන ප්‍රතික්ෂේප කරන නිසා තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් මේ රටේ ජනතාව පත් කරගෙන තියෙන්නේ. ආයි ඔළුවෙන් හිටගෙන හර්ෂ කිව්වත් අපිව හරවන්න බෑ. දැන් හර්ෂ හරි ආසාවෙන් ඉන්න මාක් හරි ක්‍රමයකට මේ ඒගොල්ලෝ එයා විශ්වාස කරන ප්‍රතිපත්තියකට අපි හැරෙයි කියලා. ලිබරලයිසේෂන් එක එයා බලාපොරොත්තු වෙන වේගෙන් කරන්න කියලා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වේගය තමයි මේ ව්‍යාපාර රාජ්‍ය ව්‍යාපාර SOEs කුණු කොල්ලට විකුණන එක. මේවා ලැයිස්තු කරලා තිබුණේ. BCC එක ලැයිස්තුගත කරලා තිබුණේ. අද BCC එක ගිය පෙබරවාරි මාසේ ටර්නෝවර් එක මිලියන 102යි. තිබිච්ච ණය ගෙවලා. තාමත් තියෙන සර්වන් බාර් සබර්ක එකයි පොල්තලියු තමයි. හැබැයි ලාභලවන්ත අතරපත් කරලා තියෙනවා. ලුණු සංස්ථාව සිමෙන්තියක මට කතා කරන් තිබුණා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා මෙතන හිටියනම් විපක්ෂ නායකතුමා හිටියනම් සිමෙන්ති සංස්ථාව කොහොමද විකුණන්නේ කියලා තවක්කල් ගන්දනුව සුප්‍රසිද්ධ තවක්කල් ගන්දනුව ඒ කාලේ හැටියට සිමෙන්ති සංස්ථාවේ ආදායම සිරිසේන පුරේ තමයි නිවාසෙමද හිටියේ සුප්‍රසිද්ධ තවක්කල් ගන්දනුව සිද්ධ වුණේ සභාපතිතුමා සිමෙන්ති සංස්ථාවේ නමත් එක විකුණන්නේ අදත් මිනිස්සු පිළිගන්නේ සංස්ථා සිමෙන්ති කියලා අදත් ලංකාවේ ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් එක තියෙන සංස්ථා සිමෙන්ති බ්‍රෑන්ඩ් එකත් එක්ක විකුණනා තවක්කල් ගන්දනුවෙන් අක්කර 5000ක් කුණු කොල්ල ගන්දනුවක් ඒක. ඒගොල්ලෝ කියන්නේ අන්නේ විකුණන ක්‍රමයට අපිටත් එන්න කියලා. නෑ මම දන්නවා සජිත් ප්‍රේමදාස විපක්ෂ එතුමා තව මිනිත්තු දෙකක කාලයක් තිබෙන්නේ. ටියුෂන් ෆීස් ගෙවුවේ කොහොමද කියලා. ටියුෂන් ෆීස් ගෙවුවත් සංස්ථාවේ. මේක තමයි ඉතිහාස කතා. එහෙම යුගයක් පහු කළා මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ඉතුරු වෙච්ච ආයතන ටික ඉතුරු කරගෙන තියෙන්නේ තමුන්නාන්සලගේ ආර්ථික ප්‍රතිපත්ති අනුව නෙමෙයි මේ රටේ ජනතාවගේ ජන අරගලය නිසා. අපට ජනවරම තියෙන ඒකට. ඒකින්ද හර්ෂය ඔළුවෙන් හිටගෙන කිව්වත් මේවා විකුණන්න ඉක්මනට නිදහස් කරන්න ප්‍රතිපත්ති හදන්න කියලා අපි ඒ කරන්නේ නැහැ. හැබැයි අපිට අලුත් මොඩලයක් හොයාගන්නවා අපි. රාජ්‍ය අයිතිය තියාගෙන රාජ්‍ය අයිතිය කුණු කොල්ලට දෙන්නේ නැතුව මේ වගේ උපරිම කාර්යක්ෂමතාවය වැඩි කරලා පෞද්ගලික අංශයේ ශක්තිමත් පෞද්ගලික අංශයක් හවුල් කරගෙන රාජ්‍ය පෞද්ගලික මහජන හවුල්කාරීත්ව පාලනයක් හදන්න. මහජන හවුල්කාරීත්ව පාලනයක්. මේකේ මහජන කොටස විශාලයි. අපි ගොවි ජනතාවට වක් කියන්න ඕන. අපි මේ භූමිය හිමිකාර ජනතාවට වක් කියන්න ඕන. අපි දන්නවා දැන් ඔබතුමාලා යෝජනා කරනවානේ මේ තියෙන විකුණන්න 2023 දී ලංකාවට සීනි ආනයනය කළ තියෙන මෙට්‍රික් ටොන් 6,53,000. ඒකෙන් දේශීය පරිභෝජනයේ ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව පිළිගත්තත් මිනිස්සෙක් පරිභෝජනය ගන්න කිලෝ 12යි නම් දේශීය වශයෙන් පරිභෝජනයට අපි ගන්නේ මෙට්‍රික් ටොන් 2,40,000යි. ඊටු කර්මාන්ත වලට ගන්න. ඒතර මෙට්‍රික් ටොන් 6,53,000 කියන්නේ 2023 අවුරුද්දේ අපි වියදම් කරලා තියෙනවා ඩොලර් බිලියන 142ක්. අපේ වෑයම තමයි මේ හෙක්ටයාර 30,000ක් විතර තියෙන පැල්වත්ත සෙවණගල ගල්ඔය ඇතිමලේ කන්තලේ දැන් වහලා තියෙන්නේ නිෂ්පාදනයක් නැහැ. ඉඩම් ටික හරියට පාවිච්චි කරන්න. හරියට පාවිච්චි කරලා අපි කොහොමද බලනවා මේ බිලියන 142 ආශන්න වශයෙන් ඩොලර් මිලියන 42,000ක් විතර ප්‍රමාණය ඉතුරු කරගන්න ලංකාවේ. ඒක අපි කරනවා. අපි දාම අපේ දේශීය සීනි නිෂ්පාදනය අපි ගන්න 10%යි. දුඹුරු සීනි. හැබැයි අපි මේකට යන්න උත්සාහ කරනවා. ඒ අතරේ විවිධාංගීකරණය අපිට තියෙනවා. ඩයිවර්සිෆිකේෂන් එක අපිට තියෙනවා.
අපි ඒක සංචාර කර්මාන්තයේ විවිධ වලට එකතු කරගන්නවා. ගරු ඇමතුමා වෙලාව අවසන්. තව අවසන් මිනිත්තුවකින් අවසන් කරන්න. මොහොතින් මම අවසන් කරනවා. ඒකින්ද මේ විවිධත්වය අපි තේරුම් ගන්න ඕන. ඉතින් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ස්වේච්ඡාවෙන් වැඩ කරන. කාලය වැටුප නොහිතා වැඩ කරන අපේ අධ්‍යක්ෂක මණ්ඩලය ඉන්නවා. සභාපතිවරු ඉන්නවා. අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය මේ පිළිබඳ විශේෂ දැනුමක් සහිතව ප්‍රායෝගික වැඩ කරන අමාත්‍යාංශ ලේකම්තුමියක් තිලක ජයසුන්දර මහත්මිය, අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂකවරු, සභා අනිත් ඉන්න ඔක්කොම කාර්ය මණ්ඩලය අපි කණ්ඩායමක් හැටියට වැඩ කරනවා. අපි කර්මාන්ත පවුලක් හැටියට වැඩ කරනවා. මොකටද ඉලක්කය? මේ මහජන අභිලාෂය මේ රටේ කර්මාන්තකරුවා ඉහළට ඔසවන එක. අපේ තේමාව රුපියලක් වියදම් කරනවා නම් ඩොලරයක් සැලසුම් කරන්න කියන එක. හැම ව්‍යවසායකයෙක්ම අපේ රටේ අපේ දරුවන් ඉඳලා රුපියලක් වියදම් කරන්න ලෑස්ති වෙනවා නම් ඩොලරයක් උපයන්න සැලසුම් කරන්න කියන එක තමයි අපේ තේමාව. ඒ තේමාවට ගරු සභාපතිතුමා මේ රට ගෙනියනවා. මේ රටේ නැවතවතාවක් ඒ යල්පැන ගිය මැරිච්ච විනාශ කරපු කර්මාන්ත නගා සිටවනවා. මේ ආර්ථිකයේ ණය බැරින් ගලවා ගැනීම තමයි අපේ අභිප්‍රාය. ඒකට ඕගොල්ලෝ නැතුණාට මේ රටේ ජනතාව අපිත් එක්ක ඉන්නවයි කියන එක සහතික කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.